සුබ දවසක් හැම දිනාටම. ඉතින් මම අද තවත් අලුත් මාතෘකාවක් අරගෙන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. අද අපේ මාතෘකාව තමයි නිෂ්පාදන ජීවන චක්‍රය. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා product life cycle. ඔයා කළමනාකරණ අධ්‍යයනය ඉගෙන ගන්න කෙනෙක්ද? එහෙම නැත්නම් අලෙවිකරණය, මානව සම්පත් කළමනාකරණයට අදාළ කුමන හෝ විෂයක් ඉගෙන ගන්න කෙනෙක්ද? එහෙම නැත්නම් ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක්ද? ව්‍යවසායකයෙක්ද? ඉතින් මේ හැම කෙනෙකුටම පොදුවේ ඉතාමත් වැදගත් මාතෘකාවක් තමයි නිෂ්පාදන ජීවන චක්‍රය කියන්නේ. ඉතින් අද දිනේදී අපි කතා කරමු මොකක්ද මේ නිෂ්පාදන ජීවන චක්‍රය සහ මොනවද මේ විවිධ අවධි අපේ නිෂ්පාදන ජීවන චක්‍රයක තියෙන්න පුළුවන් කියලා. නිෂ්පාදන ජීවන චක්‍රයක ප්‍රධාන අවධි 5ක් තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ අවධි 4යි. නමුත් අපි ඇත්ත වශයෙන්ම පුළුල් ලෙස මේ නිෂ්පාදන ජීවන චක්‍රය පිළිබඳව කතා කරද්දී අපිට අවධි 5ක් දැක ගන්න පුළුවන් වෙනවා. පළවෙනි අවධිය තමයි research and development පර්යේෂණ අවධිය. ඊට පස්සේ දෙවෙනි අවධිය තියෙනවා හඳුන්වා දීමේ අවධිය, වර්ධක අවධිය, පරිණත අවධිය සහ පිරිහීමේ අවධිය. ඉතින් මේ එකින් එක අවධිවල ව්‍යාපාරයේ හැසිරීම, ව්‍යාපාරයේ ගත යුතු තීරණ, ඒ වගේම ව්‍යාපාරය Tamanගේ ලාභය, ඒ වගේම නිෂ්පාදනය පිළිබඳව සැලකිලිමත් යුතු ආකාරය විවිධ වෙනවා. ඉතින් අපි කතා කරමු මේ එක ස්ටේජස් වල, එක අවධිවල මොන ආකාරයටද ව්‍යාපාරයක් Tamanගේ ව්‍යාපාර කටයුතු හැසිරවිය යුතු යන්නේ කියලා. අපි දැන් සාකච්ඡා කරමු පළවෙනි අවධිය. පළවෙනි අවධියට අපි කියනවා research and development. එහෙම නැත්නම් අපි කියනවා පර්යේෂණ සහ සංවර්ධන අවධිය කියලා. මම පුංචි උදාහරණයක් ගන්නම්. දැන් ඔයගොල්ලෝ හිතන්න ඔයගලන්ට අලුතින්ම ව්‍යාපාර අදහසක් එනවා. අලුතින්ම බිස්කට් එකක් එහෙම නැත්නම් අලුතින්ම බීම වර්ගයක් නිෂ්පාදනය කරන්න කියලා ඕගලන්ට ව්‍යාපාර අදහසක් එනවා. නමුත් මේම ව්‍යාපාර අදහසක් අපිට ආසැනින් ආපු පමණින් අපිට ඒක ක්‍රියාත්මක කරන්න බෑ. අපි බලන්න ඕනේ මේ වගේ ව්‍යාපාර අදහසක් ව්‍යාපාර පරිසරය තුළ නැත්නම් අපේ මාකට් එකට දැම්මොත් ඒක කොච්චරක් දුරට කොපමණ ආකාරයකට සාර්ථක වෙනවද කියලා. ඉතින් මේ සාර්ථකත්වය බලන්න මේ නිෂ්පාදනය සුදුසුද, මේ නිෂ්පාදනයට මිනිස්සු කැමතිද, මේ නිෂ්පාදනය මොන වගේ නිෂ්පාදනයක් විය යුතුද, මොන වගේ දේවල් මේකට ඇතුළත් කළ යුතුද කියලා කරුණු කාරණා රාශියක් අපිට සොයා ගන්න වෙනවා. ඉතින් මෙන්න මේ කරුණු කාරණා සෙවීමේදී අපිට වැදගත්ම වෙන අවධියක් තමයි research and development. එහෙම නැත්නම් අපි කියනවා පර්යේෂණ සහ සංවර්ධන අවධිය. ඉතින් මේ පර්යේෂණ හා සංවර්ධන අවධියට ගොඩක් වෙලාවට ව්‍යාපාර ලොකු මුදල් ප්‍රමාණයක් යොදවනවා. ඒකට හේතුව තමයි මේ පර්යේෂණ හා සංවර්ධන අවධියට අපි යොදවන මුදල් ප්‍රමාණය මත අපි කොච්චරක් දුරට තොරතුරු සොයා ගන්නවද? ඒ තොරතුරු අනාගතයේදී අපිට කොපමණක් වැදගත් වෙනවද කියන එක තීරණය වෙනවා. හැබැයි තවත් දෙයක් තියෙනවා. මේ අවධියේදී අපි කොපමණ මුදල් ප්‍රමාණයක් අපේ පර්යේෂණ සහ සංවර්ධනය සඳහා යෙදුවට ඒ මුදල් නැවත අපිට ලබා ගැනීමට හැකියාවක් නැහැ. මොකද මේ අවස්ථාවේදී අපි කිසිදු නිෂ්පාදනයක් සිදු කරන්නේ නැහැ. ඒ වගේම අපිට කිසිදු ආදායමක් මේ අදාළ නිෂ්පාදනයෙන් ලැබෙන්නේ නැහැ. ඉතින් මෙතනදී සිද්ධ වෙන්නේ අපි ව්‍යාපාරයේ ව්‍යාපාරය සඳහා අපි අලුතින් යෝජනා කරන නිෂ්පාදනයට කොපමණ ආකාරයේ වෙළඳපළක් තියෙනවද? කවුද කා වෙනුවෙන්ද අපි මේ නිෂ්පාදන නිකුත් කරන්නේ? මේකේ මිල කොහොමද? එතකොට වෙළඳපළේ තත්ත්වය කොහොමද? එතකොට බෙදා හරිනව නම් ඒක කොහොමද බෙදා හරින්න ඕනේ? මෙන්න මේ කියන දේවල් පරීක්ෂණයක් තුළින් සොයා ගැනීම තමයි මේ අවධියේදී සිදු කරන්නේ. ඉතින් මෙතන වැදගත්ම දේ තමයි බොහෝ ව්‍යාපාර ගොඩක් ප්‍රසිද්ධ ඒ වගේම බොහෝම සාර්ථක වෙච්ච ව්‍යාපාර ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ පර්යේෂණ හා සංවර්ධනය වෙනුවෙන් වාර්ෂිකව ලොකු මුදලක් වැය කරනවා. ඒකට හේතුව තමයි එය අපිට වර්තමානයේදී වියදමක් විදිහට දැක්කට ඒක අනාගතයේදී අපිට ආයෝජනයක් වෙන නිසා.
මේ ස්ටේජ් එක ගැන කතා කරද්දී තව හරිම වැදගත් කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි ඔයා මේ අලුතෙන්ම හොයාගත්තු නිෂ්පාදිතය අලුතෙන්ම හොයාගත්තු process එක මෙන්න මේ අදාළ කරුණු ඔබ සතු ඔබේ අයිතියේ පවතිනවද කියන එක. ඉතින් මේ වෙලාවේදී බුද්ධිමය දේපල පනත යටතේ ඔබට ඒකේ සම්පූර්ණ අයිතිය ඔබට ලබා ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි එතනින් එහාට මේ ප්‍රොඩක්ට් එක මාකට් එකට යන්න ප්‍රථමයෙන් ඔබට කීප වරක්ම අපි කියනවා ප්‍රොඩක්ට් එක ටෙස්ට් කරන්න වෙනවා. එහෙම නැත්නම් අපි මේ ප්‍රොඩක්ට් ටෙස්ට් එක සාමාන්‍යයෙන් කොටස් දෙකකට බෙදනවා. මුලින්ම අපි ලැබොරටරියල් ටෙස්ට්. ඒ කියන්නේ අපි පරීක්ෂණ විදිහට අපි ලැබ් එක ඇතුලේ මොන වගේ ටෙස්ට් එකක්ද මේක ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව මේ කියන හැම කරුණක් පිළිබඳව අවධානය යොමු කරමින් ආහාරයක් නම් අපි කටයුතු කරන්න ඕනේ. සෙල්ලම් බඩුවක් නම් එතකොට විවිධාකාරයේ භාණ්ඩ සඳහා විවිධාකාරයේ ප්‍රමිති තියෙනවා. එතකොට ඔබ මූලිකවම ඒ සියල්ල ඔබගේ පරීක්ෂණ සහ සංවර්ධන කටයුතු සිදු කරන අවධියේදී තමයි ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඉන් අනතුරුව මේ සඳහා ඔබ මේ අපි කියනවා ලැබොරටරියල් ටෙස්ට් එහෙම නැත්නම් පරීක්ෂණ සියල්ල අවසන් කරාට පස්සේ ඔබගේ ප්‍රොඩක්ට් එකේ ගුණාත්මක භාවය සහ ඒකේ අන්තර්ගතයන් සියල්ලම අදාළ නිත්‍යානුකූල භාවයන් සහ රජයේ අනුමත නීති රීති පද්ධතියට ඇතුළත් කිසිදු ප්‍රශ්නයක් නැහැ කියලා ඔබට අවබෝධ කරගත්තට පස්සේ ඊළඟ ස්ටේජ් එකේදී ඔයගොල්ලෝ මාකට් එකට නැත්නම් කස්ටමර්ස්ලා ફોකස් කරලා කිහිප දෙනෙකුට අපි මේ ප්‍රොඩක්ට් එක දීලා බලන්න ඕනේ. ඒගොල්ලන්ගේ කොහොමද රියැක්ෂන්ස්? ඒගොල්ලෝ මොන විදිහටද මේ ප්‍රොඩක්ට් එක කන්සියුම් කරලා ඒගොල්ලන්ගේ මොන වගේද රියැක්ෂන්ස් කියලා. එතකොට අපි ඒකට කියනවා මාකට් ටෙස්ටිං කියලා. මේ මාකට් ටෙස්ටිං එක නැත්නම් අපි කස්ටමර්ට දීලා ඇක්චුවල් ෆීඩ්බැක් එක ගන්න එක බොහොම වැදගත් වෙනවා ඉන්ටරැක්ෂන් ස්ටේජ් එකට යන්න කලින්. ඉතින් ඔයා අලුතෙන් නිෂ්පාදනයක් වෙළඳපළට යොමු කරන්න කලින් මෙන්න මේ කියපු කරුණු පිළිබඳව ඔයාගේ පළවෙනිම ස්ටේජ් එකේදී නැත්නම් අපි කියනවා පරීක්ෂණ සහ සංවර්ධන අවධියේදී සැලකිලිමත් විය යුතුමයි. අපි මුලින්ම ස්ටේජ් එකේ ඉගෙන ගත්ත රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්. එහෙම නැත්නම් පරීක්ෂණ සහ සංවර්ධන අවධිය. දැන් අපි කතා කරන්න යන්නේ හඳුන්වා දීමේ අවධිය. එහෙම නැත්නම් අපි කියනවා ඉන්ටරැක්ෂන් ස්ටේජ්. මේ අවධිය එහෙම නැත්නම් මේ ස්ටේජ් එක හරිම වැදගත්. ඒකට හේතුව තමයි පරීක්ෂණ සංවර්ධන අවධියට පස්සේ මෙන්න මේ අවස්ථාවේදී තමයි අපි ප්‍රථම වරට අපි භාණ්ඩයේ වෙළඳපොළ කරා යොමු කරන්නේ. මෙහිදී අපි බොහොම අඩු වොලියුම් එකක් එහෙම නැත්නම් අඩු ප්‍රොඩක්ට් ප්‍රමාණයක් තමයි අපි වෙළඳපළට නිකුත් කරන්නේ. නමුත් මෙහිදී අපි දන්නවා මේ අපේ පළවෙනි එහෙම නැත්නම් මුල් මාස කිහිපය නැත්නම් අපි මේ බිස්නස් එක පටන් ගත්ත ගමන්ම කාලය. ඉතින් මේ අවස්ථාවේදී අපිට විශාල ඒකක ප්‍රමාණයක් විකුණා ගැනීමට හැකියාවක් නැහැ. බොහොම අඩු ඒකක ප්‍රමාණයක් තමයි අපිට විකුණා ගැනීමට හැකියාවක් තියෙන්නේ. ඊට අමතරව කොස්ට් එක ගත්තොත් එහෙම නැත්නම් අපි කියනවා පිරිවැය. අධික පිරිවැයක් අපිට දරන්න වෙනවා. මූලිකම වශයෙන් කිව්වොත් ප්‍රොඩක්ට් එක අපි කියනවා නිෂ්පාදනය කරන්න. මේ භාණ්ඩය නිෂ්පාදනය කරන්න අපිට පිරිවැය දරන්න වෙනවා. මේ ප්‍රොඩක්ට් එක පිළිබඳව මිනිස්සු දැනුවත් කරන්න ඇඩ්වර්ටයිසින් ප්‍රොමෝෂන් ගත්තට පස්සේ ඒක ටෙලිවිෂන් එකක වෙන්න පුළුවන්, සෝෂල් මීඩියා වෙන්න පුළුවන්, විවිධාකාරයේ අපි මෙන්න මේ කියන ඇඩ්වර්ටයිසින් ඇන්ඩ් ප්‍රොමෝෂන් කටයුතු සිද්ධ කරන්න අවශ්‍යයි. ඊට අමතරව ගත්තොත් අපි මේ වෙළඳ දැන්වීම් නිකුත් කරාට පස්සේ රූපවාහිනියේ සහ රේඩියෝ එකේ එහෙමත් නැත්නම් අපි කියනවා නිවුස් පේපර් වල මේ වගේ හැම තැනම අපි මේ පණිවිඩය අපි පාරිභෝගිකයාට කමියුනිකේට් කරාට පස්සේ බොහොම වැදගත්ම ස්ටේජ් එකක් තියෙනවා. මේ භාණ්ඩය වෙළඳපොලේ අපි අවේලබල් කරන්න ඕනේ. නැත්නම් ඔවුන් ගිහිල්ලා භාණ්ඩය හොයනකොට ඒ භාණ්ඩය වෙළඳපොළ තුල තියෙන්න ඕනේ. එහෙනම් ඩිස්ට්‍රිබියුට් කරන්න, බෙදා හැරීමටත් අපිට ලොකු පිරිවැයක් දරන්න වෙනවා. එතකොට මේ මූලික අවධිය එහෙම නැත්නම් අපි කියනවා හඳුන්වා දීමේ අවධියේදී අපිට ගොඩාක් වෙලාවට දරන්න වෙන්නේ ලොකු පිරිවැයක්. මේකදී අපි කතා කරොත් ප්‍රොෆිට් එක, ලාභය. අපිට ලාභය නැහැ කියන්නම බෑ. මොකද මූලිකම අවධියේදී අපි මුල් භාණ්ඩ කිහිපය අපි වෙළඳපළට දැම්මට පස්සේ එතනදී සමහරක් වෙලාවට නැත්නම් අපි කියනවා සමහර අවස්ථාවලදී භාණ්ඩේ විකුණා ගැනීමට හැකියාවක් නොහැකි වූ අවස්ථාවකදී අපිට ලාභයක් නැති වෙන්න පුළුවන්. නමුත් බොහෝ දුරට බොහොම සුළු ලාභයක් තමයි අපිට උපයන්නට වෙන්නේ.
බොහොම සුළු ලාභයක්. සමහර විට අපිට නිෂ්පාදනය කරන නිෂ්පාදන කටයුතු වල අපි කියනවා අපිට අවම වශයෙන් අපේ variable cost එක එහෙම නැත්නම් අපි කියනවා අපේ විචල්්‍ය පිරිවැය කවර් කරගන්න පුළුවන් ප්‍රමාණයක් විතරක් වගේ වෙන අවම ලාභයක් තමයි අපිට උපයා ගන්නට හැකියාවක් තියෙන්නේ. නමුත් අපි ව්‍යාපාරය පටන් ගත්ත මුල් අවධියේදී මෙන්න මේ කියන ස්ටේජ් එකේදී තමයි අපි බොහොම කල්පනාවෙන් ඉවසීමෙන් ව්‍යාපාර කටයුතු කරන්න ඕනේ. මොකද ඉදිරියේදී ව්‍යාපාරය පුරුල් වෙන්නට නම් මෙන්න මේ අවධියේදී අපේ ඉවසීම කැපවීම අපි මේ වෙනුවෙන් දක්වන උත්සාහය සහ නිරන්තරයෙන් මාකට් එක දිහා බලලා අපේ මාකට් එකේ ඇතිවන විචල්්‍යතාවයන් පිළිබඳව අවධානයෙන් සිටීම බෙහෙවින්ම වැදගත් වෙනවා. ඊට අමතරව අපි කතා කරොත් කම්පිටිෂන් එක. නැත්නම් අපි කියනවා තරගකාරීත්වය. මේ තරගකාරීත්වය විවිධ වෙන්න පුළුවන්. අපි හිතමු මේ භාණ්ඩය ඔයා තමයි ප්‍රථම වරට වෙළඳපළට නිකුත් කරලා තියෙන්නේ. මේ භාණ්ඩය හා සමගාමී නැත්නම් සමාන ගතික තියෙන තවත් භාණ්ඩයක් වෙළඳපළ තුල සොයා ගැනීමට නොහැකි නම් අන්න ඒ වෙලාවේදී අපිට කම්පිටිෂන් එකක් නැහැ. එහෙම නැත්නම් අපි කියනවා තරගකාරීත්වයක් නැහැ. නමුත් ඔබ මේ නිෂ්පාදනය කරන භාණ්ඩයට හා සමාන ගති තියෙන කැරක්ටරිස්ටික් තියෙන තවත් භාණ්ඩ තියෙනවා නම් වෙළඳපළ තුල එතනදී අපිට කම්පිටිෂන් එකක් බොහෝම අඩු කම්පිටිටර්ස් ප්‍රමාණයක් තමයි ඉන්නේ. එතනදී අපිට කම්පිටිෂන් එකක් තියෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් පරීක්ෂණ හා සංවර්ධන අවධියේදී බලනවා කොච්චරක් තරගකරුවන් ඉන්නවද කියලා. දැනටමත් තරගකරුවන් විසින් අත්පත් කරගෙන තියෙන වෙළඳපළ කොටසක් නම් ගොඩක් වෙලාවට අපි ඒකට නිෂ්පාදන ඉදිරිපත් කිරීමට එතරම්ම උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒක නිසා අපි දන්නවා බොහොම සුළු තරගකරුවන් ප්‍රමාණයක් මේ ස්ටේජ් එකේදී ඉන්නේ. ඔවුන් එක්ක අපේ නිෂ්පාදන සසඳමින් අපේ තියෙනා වූ ගුණයන්, අපේ නිෂ්පාදනයේ තියෙන විවිධත්වය, ඇයි පාරිභෝගිකයා අපේ නිෂ්පාදනය මිලදී ගත යුත්තේ කියන එක අපි පාරිභෝගිකයාට අපේ ඇඩ්වර්ටයිසිං ප්‍රොමෝෂන් හරහා ඔවුන්ට ඒත්තු ගන්නවන්න ඕනේ. මෙතනදී අපිට හැකියාවක් තියෙනවා මේ පාරිභෝගිකයා දිනා ගැනීමට අපගේ අපි කතා කරොත් අපේ අනිකුත් සිටින තරගකරුවන් අභිබවා පාරිභෝගිකයාගේ මනසේ අපේ ප්‍රොඩක්ට් එක ස්ටැබ්ලිෂ් කරන්න අපට හැකියාවක් තියෙනවා. අපි ඊළඟට කතා කරොත් මොන විදිහේ ඩිස්ට්‍රිබියුෂන් එකක්ද නැත්නම් බෙදා හැරීමක්ද මෙතනදී තියෙන්න ඕනේ කියලා අත්ත වශයෙන්ම කියනවා නම් අපි යම්කිසි දෙයක් පරිභෝගයට පොරොන්දු වුණා නම් ඔබට මේ භාණ්ඩය සුපර් මාකට් එකේදී ළඟම තියෙන කඩෙන් ළඟම තියෙන මුදලාලිගෙන් මිලදී ගන්න පුළුවන් කියලා අපි අනිවාර්යයෙන් මේ භාණ්ඩය ඒ කියනා වූ තැන්වල ස්ථාපිත කළ යුතුයි. මෙතනදී අපිට සිල්ලර වෙලෙන්දාන්, තොග වෙලෙන්දාන්, ඒ වගේම සුපර් මාකට් අදාළ පාර්ශවයන් මේ කියන පාර්ශවයන් සමග සුහදව කටයුතු කිරීමට අවශ්‍ය වෙනවා. මොකද අපි මේ මාකට් එකට අපි මේ වෙළඳපළට මේ හඳුන්වා දීමේ අවධිය තමයි අපි ඉන්නේ. ඉතින් මෙන්න මේක තමයි අපි කියන්නේ හඳුන්වා දීමේ අවධිය කියලා. මේ වෙලාවේදී ඔයා ඔන්ටර්ප්‍රිනියර් කෙනෙක් නම් දැඩි ලෙස ඔයාගේ බිස්නස් එක ගැන විශ්වාසය තියලා නිරතුරු අවධානයෙන් ලොකු කැපවීමක් එක්ක විශ්වාසයක් එක්ක වැඩ කටයුතු කරන්න අවශ්‍යම අවධියක් තමයි මේ අවධිය. අපි හඳුනා දීමේ අවධියට පස්සේ ඒ කියන්නේ ඉන්ට්‍රොඩක්ෂන් ස්ටේජ් එකට පස්සේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ growth ස්ටේජ් එකට. එහෙම නැත්නම් අපි කියනවා වර්ධන අවධියට කියලා. ඉතින් වර්ධන අවධිය කියලා කියන්නේ මේ අවධියේදී අපිට දකින්න පුළුවන් සීක්‍රයෙන් අපේ සේල්ස් වැඩි වෙනවා, අපේ ප්‍රොෆිටබිලිටි එක වැඩි වෙනවා, අනිකුත් බ්‍රෑන්ඩ් එක, අනිකුත් සන්නම් නාමයන් එක්ක රැඳී සිටපු පාරිභෝගිකයන් අපේ සන්නම් නාමය කරා වේගෙන් ඇදීගෙන එනවා. එතකොට මේ අවස්ථාවේදී ව්‍යාපාරය අපිට දැක ගන්න පුළුවන් අපේ මේ ප්‍රොඩක්ට් එකට ලොකු ඩිමාන්ඩ් එකක් වෙළඳපොළ තුල තියෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි තව දුරටත් අපේ නිෂ්පාදනය පිළිබඳව අපේ භාණ්ඩය පිළිබඳව පාරිභෝගිකයා තව දුරටත් දැනුවත් කරන්න ඕනේ. හැබැයි මෙතනදී අපි දැනුවත්භාවය කියලා කියන්නේ භාණ්ඩයේ මොනවද ප්‍රතිලාභ කියන එකට සහ භාණ්ඩය හඳුන්වා දීමේ ස්ටේජ් එකේදී කරපු ප්‍රොමෝෂන් වලට වඩා එහා ගිහිල්ලා අපේ ප්‍රොඩක්ට් එක
අපේ මේ භාණ්ඩය සේවාව කොහොමද අනිකුත් පාරිභෝගිකයන්ගේ භාණ්ඩ හා සේවා වලින් වෙනස් වෙන්නේ කියන එක අපි මේ අවස්ථාවේදී පාරිභෝගිකයාට දැනුවත් කළ යුතුයි. එහිදී අපිට උපයෝගී කරගන්න පුළුවන් සෝෂල් මීඩියා, ටීවී කොමර්ෂල්ස්, රේඩියෝ මේ කියන ඕනෑම ප්‍රචාරණ මාධ්‍යයක් උපයෝගී කරගෙන අපි පාරිභෝගිකයාව නිරන්තරයෙන් දැනුවත් කිරීම අවශ්‍යයි. අපි මෙතනදී කියනවා අපි පාරිභෝගිකයාව අපි උපරිමයෙන්ම තෘප්තිමත් වෙන ආකාරයට අපේ භාණ්ඩ නිෂ්පාදනය කරන ගමන් අපේ වෙළඳපළ තුල අපේ ප්‍රොඩක්ට් එක අපේ සේවාව ස්ථාවරව රඳවා තබා ගන්නට අපි උත්සුක වෙන්න ඕනේ. මෙතනදී අපේ ඇඩ්වර්ටයිස්මන්ට් අපේ ප්‍රොමෝෂන්ස් නිසා දැඩි ලෙස පාරිභෝගිකයන් අප කරා ඇදිලා එනවා. එතකොට පාරිභෝගිකයන් අපේ ප්‍රොඩක්ට් එක ළඟම තියෙන වෙළඳසැලකින් ළඟම තියෙන සුපර් මාකට් එකකින් මිලදී ගැනීමට උත්සුක වෙනවා. ඒ අවස්ථාවේදී අපේ ඩිස්ට්‍රිබියුෂන් channel එක අපේ සිල්ලර වෙළෙන්දාන් අපේ අනෙකුත් තොග වෙළෙන්දාන් සහ අපේ මේ ඩිස්ට්‍රිබියුෂන් බෙදා හැරීමේ ජාලය හරිම ස්ථාවරව සහ බොහොම පොහොසත්ව තියෙන්න ඕනේ. ඒ අවස්ථාවේදී අපිට පුළුවන් වෙනවා මේ පාරිභෝගිකයන්ව අවශ්‍ය වෙලාවදී අවශ්‍ය ආකාරයට තෘප්තිමත් කිරීමක් කරන්න. මේ වර්ධක අවධිය බොහොම වැදගත් වෙන තවත් හේතුවක් තමයි මොකද ආයතනයක් නැත්නම් මේ ප්‍රොඩක්ට් එක තුලින් මේ ව්‍යාපාරයේ ළමන්ගේ ලාභය උපරිම කිරීමේ අවධියට ගමන් කරන්නේ මේ ස්ටේජ් එකේදී ලැබෙන ආදායම සහ ඒක තුලින් ගන්නා වූ ප්‍රතිලාභ එහෙම නැත්නම් අපි කියනවා ප්‍රොෆිට් එක කියන එක බේස් කරගෙන. මීට අමතරව මෙතනදී අපිට දකින්න පුළුවන් තව දෙයක් තමයි අපිට ආර්ථික පිරිමැසුම නැත්නම් ඉකොනොමික් ඔෆ් ස්කේල් අපේ එක ප්‍රොඩක්ට් එකක් අපි ප්‍රොඩියුස් කරන එහෙම නැත්නම් නිෂ්පාදනය කිරීමට යන පිරිවැය සීග්‍රයෙන් අඩු වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි අඩු ක්වොන්ටිටි එකක් අපි යුනිට් 1000ක් නිෂ්පාදනය කරන්න අපිට රුපියල් 500ක් ගියා නම් දැන් අපි යුනිට් ලක්ෂයක්, ලක්ෂ දෙකක්, ලක්ෂ 10ක් නිෂ්පාදනය කරනවා. දැන් අපේ ප්‍රොඩක්ට් එකට යන කොස්ට් එක රුපියල් 200ක් වගේ එහෙම නැත්නම් ඒ වගේ මම උදාහරණයක් ගත්තේ අපි ඒ වගේ ප්‍රමාණයකින් අපේ කොස්ට් එක අඩු වෙනවා. එතකොට මෙන්න මේ කොස්ට් එක අඩුවීමත් එක්ක අපිට පාරිභෝගිකයාට හොඳ ගුණාත්මක භාවයෙන් යුක්ත ඒ වගේම අපේ නිෂ්පාදනයේ පාරිභෝගිකයට ලබා දෙන ගමන් ලොකු ලාභයක් ඉපයීමේ අවස්ථාව තියෙනවා. ඉතින් මෙන්න මෙතනදී ගොඩක් වෙලාවට ව්‍යාපාරිකයන් හරිම දැනුවත් භාවයකින් සිටින්න ඕනේ. අපි ඊළඟ ස්ටේජ් එකට යන්නේ මැචුරිටි ස්ටේජ් එකට. එහෙනම් මැචුරිටි ස්ටේජ් එකට යාමට පෙර මේ අවස්ථාවේදී මේ උපරිම ඵල නෙලා ගන්න මේ ස්ටේජ් එකේදී අපි මාකට් එකේ අපි කියන මාකට් එකේ ලීඩර් බවට පත් වෙන්නට අවශ්‍ය කරන ආකාරයට අපි අපගේ භාණ්ඩය පිළිබඳව 4 pieces සහ අනෙකුත් අලෙවි කරන උපාය මාර්ග නිසියාකාරයෙන් හසුරුවිය යුතුයි. ඉතින් මේ growth stage එක කියලා කියන්නේ ව්‍යාපාරයේ තුල තියෙන දැවැන්තම අවධියක්. සෑම කෙනෙක්ම බොහොම යහුසුලුව එකින් එක හැම අංශයක්ම එකින් එකාට උදව් කරගනිමින් ව්‍යාපාරයේ සාර්ථකත්වය කරා මෙහෙයවන්න පුළුවන් අවධිය තමයි මේ growth stage එක නැත්තම් වර්ධක අවධිය කියලා කියන්නේ. ඉතින් වර්ධක අවධියට පස්සේ අපි යන්නේ කොතනටද? වර්ධක අවධියට පස්සේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ මැචුරිටි ස්ටේජ් එකට. එහෙම නැත්නම් අපි කියනවා පරිණත අවධියට කියලා. ව්‍යාපාරය මේ වෙනකොට ඒ මාකට් එකේ අදාළ ඉන්ඩස්ට්‍රි එකේ ලීඩර් කෙනෙක් බවට පත් වෙලා ඉවරයි. එහෙනම් අපිට අපි කියනවා 50%කට වඩා අපිට ව්‍යාපාරයේ ෂෙයා එකෙන් 50%කට වඩා අපි හිමි කරගෙන ඉන්නවා. අපි තමයි මාකට් එකේ මේ ප්‍රොඩක්ට් එක විකුණන ප්‍රධානම ආයතනය බවට පත් වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී අපිට පේනවා ඔබට මේ මෙතනදී පේනවා ඇති මේ ප්‍රස්ථාරයෙන් අපේ වර්ධන වේගය sales growth rate එක ක්‍රමක්‍රමයෙන් අඩු වීගෙන යනවා. ඒ කියන්නේ වර්ධක අවධියේ තිබුණු percentage එකට වඩා බොහොම අඩු වේගයකින් තමයි මේ maturity stage එකේදී sales වර්ධනය වීමක් සිදු වෙන්නේ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. අපේ මේ growth එක දැකපු අපි growth stage එකේ ඉන්නකොට අපේ growth එක කලින් දැකපු අනිත් competitors ලා ඒගොල්ලන්ටත් මේ market
එකෙන් ෂෙයා එකක් ගන්න, ප්‍රොෆිටබිලිටි එකක් ගන්න ඒගොල්ලෝ මේ මාකට් එකට එන්ටර් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒගොල්ලොත් මේ මාකට් එකට එන්ටර් වුණාට පස්සේ කම්පිටිටර්ස්ලා මේ මාකට් එකට එන්ටර් වුණාට පස්සේ මේ සමස්ත මාකට් ෂෙයා එක නැවතත් සුළු සුළු කොටස් වලට බෙදීගෙන යනවා. එතකොට අපේ ප්‍රොෆිට් එකත් ක්‍රමක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. දැන් කලින් මාකට් එකේ 50%ට වඩා ඉහළ ප්‍රතිශතයක තිබුණු අපේ මාකට් ෂෙයා එක මේ වෙද්දී අපි පවත්වා ගැනීම ඉතාම වැදගත්. එතකොට මෙතනදී කම්පිටිෂන් එක ගත්තොත් ගොඩක් වැඩි. ගොඩක් කම්පිටිටර්ස්ලා අපි දෙන ඔෆර්ස්ම දෙනවා. ඒගොල්ලෝ අපි වගේම ඇඩ්වර්ටයිසින් ප්‍රොමෝෂන්ස් ඇක්ටිවිටීස් කරනවා. අපිට වඩා ප්‍රොඩක්ට් එකේ වේරියේෂන්ස් වෙනස් කරන්න. එහෙම නැත්නම් අපි කියන ප්‍රොඩක්ට් එක වෙනස් කරන්න, ප්‍රොඩක්ට් එකට අලුතින් දේවල් ඇඩ් කරන්න ඒගොල්ලෝ උත්සාහයක් ගන්නවා. එතකොට මේ අවධිය තුල අපිට දකින්න පුළුවන් සේල්ස් එක අපේ සේල්ස් growth rate එක ගොඩාක් අඩු වෙලා තියෙනවා. එතකොට මාකට් එක ඇතුලේ අපේ profitability එක තියෙනවා. but අපිට ස්ථාවරත්වය කියන්නේ අපේ ස්ථාවරත්වය තවම තියෙනවා. අපි ප්‍රොෆිට් එක උනත් වර්ධන වෙන වේගය බොහොම අඩු වෙලා තියෙනවා. මෙතනදී අපි මේ මාකට් එක ඇතුලේ සර්වයිව් වෙන්න නම් අපි සර්වයිවල් ස්ට්‍රැටජිස් යූස් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඊළඟ ස්ටේජ් එකේදී අපි යොමු වෙන්නේ ඩික්ලයින් ස්ටේජ් එකට. ඉතින් මේ පරිණත අවධිය කියලා කියන්නේ බොහොම වැදගත් අවධියක්. මෙතනදී තමයි අපි ඩිසයිඩ් කරන්නේ මේ ප්‍රොඩක්ට් එක අපි මොන විදිහටද ඉදිරියට මේ මාකට් එකේ තබාගෙන යන්නේ සහ ඉදිරියට ප්‍රොඩක්ට් එකට කුමක් විය හැකිද කියන එක තීරණය වෙන්නේ මේ මැචුරිටි ස්ටේජ් එකේදී. හරියට අපේ ජීවිතේ වගේ. අපි පරිණත භාවයටපත් වුණාම අපි අපේ ගමන කොයි පැත්තටද අපි යන්න ඕනේ කියන ඩිසිෂන් එක අපි ගන්න ඕනේ. එහෙම නැති වුණොත් ජීවිතේ නැවතත් අපිට වෙනත් හැරවුම් ලක්ෂයක් කරා තමයි ගමන් කරන්නේ. ඉතින් අපි බලමු ඊළඟට කොහොමද ඊළඟ ස්ටේජ් එකට යන්නේ සහ මේ ස්ටේජ් එකට යද්දී මොන වගේ දේවල්ද අපි සැලකිලිමත් විය යුතුයි වන්නේ කියලා. දැන් ඉන්නේ ඩික්ලයින් ස්ටේජ් එකේ. අපි දැන් ස්ටේජස් කිහිපයක් පහු කරගෙන ආවා. මැචුරිටි ස්ටේජ් එකේදී අපි මාකට් එකේ ලීඩර් වෙලා හිටියා. අපි කිව්වා කම්පිටිෂන් එක ගොඩාක් වැඩි. දැන් අපේ කම්පිටිටර්ස්ලා අපේ මාකට් ෂෙයා එක බහුතරයක් ඒගොල්ලෝ අත්පත් කරගෙන හමාරයි. දැන් අපිට මාකට් එකේ තව දුරටත් සර්වයිව් වෙන්න අමාරු තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මෙන්න මේ ස්ටේජ් එකට ආවම තමයි අපි කියන්නේ ඩික්ලයින් ස්ටේජ් එක. මෙතනදී අපේ ප්‍රොෆිට් එක, සේල්ස් මේ හැම දෙයක්ම වේගයෙන් පහළ යන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි අපිට නැවත අපි ගත්තොත් අපේ ප්‍රොඩක්ෂන් කොස්ට් එක වැඩි වෙනවා. අපේ කන්සියුමර්ස් ලගේ ප්‍රිෆරන්ස් ඕල්මෝස්ට් චේන්ජ් වෙලා. ඒගොල්ලන්ගේ ප්‍රිෆරන්ස්, ඒගොල්ලන්ගේ කැමැත්ත, ඒගොල්ලන්ගේ බිහේවියර් මේ හැමදේම චේන්ජ් වෙලා තියෙනවා. එතකොට ඒකත් එක්ක මේ මාකට් එකේ තව දුරටත් අපිට රැඳී සිටින්න පුළුවන්ද බැරිද? අපි මොකක්ද ඩිසිෂන් එක ගන්න ඕනේ කියන ප්‍රශ්නාර්ථය ඉතුරු කරනවා. ඉතින් ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් කවදාවත් ඩික්ලයින් ස්ටේජ් එකට වෙනකන් බලාගෙන ඉන්න එපා. ඔබ මැචුරිටි ස්ටේජ් එකේ growth ස්ටේජ් එකකදීම මෙතනින් පස්සේ අපි මැචුරිටි ලෙවල් එකට ආවට පස්සේ කුමක් කළ යුතුද යන්න ප්ලෑන් කරන්න ඕනේ. එහෙම නැති වුණත් අපිට වෙන්නේ අපිට ඉන්න අනතුරුව කොහොමද මුහුණ දෙන්නේ ව්‍යාපාරයේ මේ ප්‍රොඩක්ට් එක හෝ යම්කිසි දෙයක්කට අපි මොන වගේද මුහුණ දෙන්නේ කියන එක ප්‍රශ්නාර්ථයක් වෙනවා. ඉතින් අපිට මොනවාද කරන්න පුළුවන් කියලා අපි බලමු මේ ඩික්ලයින් ස්ටේජ් එකට යන්නේ නැතුව නැවතත් මාකට් එකේ අපිට ප්‍රමුඛයා බවට පත් වෙමින් මාකට් එක තුල රැඳී සිටින්නට අපිට මොනවාද කරන්න පුළුවන් කියලා අපි දැන් බලමු. අපි කලින් කතා කරා මොකක්ද මේ ඩික්ලයින් ස්ටේජ් එක. එහෙම නැත්නම් පිරිහීමේ අවධිය කියන්නේ කියලා. ඉතින් මේ ඩික්ලයින් ස්ටේජ් එකට යන්නේ නැතුව ඔයාගේ ප්‍රොඩක්ට් එක, ඔයාගේ ව්‍යාපාරය කොහොමද අපි ලාභ ලබන ආකාරයටම රඳවගන්නේ? ඉතින් මෙන්න මේ වෙලාවේදී අපිට පුළුවන් උපාය මාර්ග කිහිපයක්ම යොදා ගන්න. පළවෙනි උපාය මාර්ගයේ විදියට ඔබ ඔබේ කිනම් හෝ නිෂ්පාදිතයක් වෙළඳපළෙහි විවිධ ස්ටේජස් විවිධ අවධි පහු කරනකොට ඒකට පැරලල්ම අපි කියනවා එම ප්‍රොඩක්ට් එකට සම්බන්ධවම ඒ ප්‍රොඩක්ට් එක අපි හිතමු පළවෙනියම ඔබ වෙළඳපළට ඉදිරිපත් කරන ප්‍රොඩක්ට් එක ඉන්ට්‍රොඩක්ෂන් ස්ටේජ් එකේ ඉන්නවා. ඊට පස්සේ ඒක growth ස්ටේජ් එකට යනවා. මෙන්න මේ කාලය තුලදී ඔබට හැකිනම් තවත් ඒ ප්‍රොඩක්ට් එකට වෙනුවට රීප්ලේස් කළ හැකි තව ප්‍රොඩක්ට් එකක්
new product එකක් වෙළඳපළට හඳුන්වා දෙමින් එහෙම නැත්නම් අපි කියනවා මාකට් එකට introduce කරලා ඔයගලන්ට වෙළඳපළට පිවිසෙන්න එතකොට ඔබට හැකියාවක් තියෙනවා ඔබගේ කලින් product එක decline stage එකට එනකොට මේ අලුත් product එක හරහා මාකට් එකේ තවමත් ඔබේ සන්නාමය ඔබගේ brand එක ස්ථාපිත කරන්න. අපි මෙතනින් එහාට ගිහිල්ලා කතා කරොත් තව ස්ට්‍රැටජිස් කීපයක්. පළවෙනි ස්ට්‍රැටජි එක තමයි රීබ්‍රෑන්ඩින්. මේ රීබ්‍රෑන්ඩින් කියන ස්ට්‍රැටජි එක ගොඩාක් අපි දකිනවා ගොඩාක් ශ්‍රී ලංකාවේ ඒ වගේම අනිකුත් රටවල් වල මල්ටිනේෂනල් කම්පැනිස් මේ හැම දෙනාම ගොඩක් වෙලාවට උපයෝගී කරගන්න ක්‍රමවේදයක් තමයි මේ රීබ්‍රෑන්ඩින් කියන්නේ. මොකක්ද මේ රීබ්‍රෑන්ඩින් කියලා කියන්නේ? අපි මුලවදීම ටාගට් කරන්නේ අපේ ව්‍යාපාරයේ ටාගට් කන්සියුමර්ස්ලා ඉන්නේ වෙනම ගෲප් එකක්. මම හොඳ උදාහරණයක් ගන්නම් ක්‍රීම් සෝඩා. ඔබට මතක ඇති ක්‍රීම් සෝඩා අපි කලින්ම ක්‍රීම් සෝඩා කියන concept එක නැත්තම් product එක අපේ ඔළුවට එනකොට අපිට උණ හැදුනම බඩේ අමාරුවක් හැදුනම සනීප නැති වුනාම වගේ බොන product එකක් බවට තමයි මුලදිම අපි දැනගෙන හිටියේ. ඊට අමතරව පන්සලක අපි මේ දානයක් මොකන හරි බණකට වගේ අපි මේ යද්දී අර තියෙන product එකක් විදිහට තමයි අපි දැනගෙන හිටියේ. නමුත් යම්කිසි ස්ටේජ් එකට ආවට පස්සේ එලිෆන්ට් හවුස් තීරණය කරනවා මෙන්න මේ ප්‍රොඩක්ට් එක තව දුරටත් මේ අපි හුදෙක් සාමාන්‍යකරණය කරපු ප්‍රොඩක්ට් එකක් නැතුව අලුත් ගෲප් එකකට අලුත් ටාගට් කස්ටමර්ස්ලා සෙට් එකකට මේක පොසිෂන් කරන්න. එතකොට මෙතෙන්ද රීපොසිෂනින් කියන ස්ට්‍රැටජි එකක් එනවා. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ බලනකොට මේගොල්ලන්ට තේරෙනවා සූටබල්ම පිරිසක් තමයි මේ ක්‍රීම් සෝඩා එක ඉන්ට්‍රොඩියුස් කරන්නේ යං ක්‍රවුඩ් එක. එතකොට ඒගොල්ලෝ අලුත් ටැග්ලයින් එකක් එක්කෙනවා යෞවනයේ පොපියන චමත්කාරය ක්‍රීම් සෝඩා කියලා. එතකොට මේ ඩික්ලයින් ස්ටේජ් එකකට යන්න තිබ්බ ප්‍රොඩක්ට් එකක් මෙන්න නැවත ඇවිල්ලා තිනවා මාකට් එකකට රීබ්‍රෑන්ඩින් එකක් කරලා රීපොසිෂනින් එකක් කරලා හොඳ මාකටිං ස්ට්‍රැටජිස් ටිකක් එක්ක ඒගොල්ලෝ නැවත ගමන් මාර්ගය ආරම්භ කරනවා. මෙන්න තවත් උදාහරණයක්. ඔබට මතක ඇති EGB Elephant House Ginger Beer. Ginger beer කියන්නේ අපි කලින් දැකපු විදිහට බඩේ අමාරුවට බොන මේ වගේ සාමාන්‍යීකරණය වෙච්ච ප්‍රොඩක්ට් එකක්. නමුත් Elephant House බොහොම සාර්ථක විදිහට ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක වෙනස් කරනවා EGB. එතකොට බ්‍රෑන්ඩ් එකත් එක්ක ටැග් ලයින් එකක් එනවා EGB නැතුව කෑම එපා. අදටත් මාකට් එකේ EGB කියන ප්‍රොඩක්ට් එකට හොඳ ඩිමාන්ඩ් එකක් සහ මාකට් එකකින් වැඩි ප්‍රොපෝෂන් එකක් ඒගොල්ලෝ අරගෙන තියෙනවා. ඒකට හේතුව මේක යුනික් ප්‍රොඩක්ට් එකක්. බොහෝ ශ්‍රී ලාංකිකයන් වැළඳගත්තු ප්‍රොඩක්ට් එකක්. මේ එලිෆන්ට් හවුස් කියන සන්නාමය මෙන්න මේ කියන බ්‍රෑන්ඩ් එක ලංකාව තුල අපි කියනවා ස්ථාපිත වෙච්ච ප්‍රොඩක්ට් එකක් බවට පත් වෙන්නේ ඔවුන් යූස් කරපු මෙන්න මේ ස්ට්‍රැටජිස් නිසා. තවදුරටත් අපි කතා කරොත් ප්‍රොඩක්ට් අපි කියන ප්‍රොඩක්ට් අපිට එක්ස්ටෙන්ෂන් එකක් එහෙම නැත්නම් ප්‍රොඩක්ට් වෙරයිටිස් එකම වර්ගයේ නැතුව විවිධ ප්‍රොඩක්ට් වර්ග අපි දකිනවා. ලක්ස් ඒගොල්ලෝ විවිධ සුවඳවල් වලින් විවිධ වර්ණවත් වලින් නැවත අලුත් ප්‍රොඩක්ට් මාකට් එකට අරගෙන යනවා. ඒ වගේම භාණ්ඩ විවිධාංගීකරණය කරන්න පුළුවන්. මුලදී අපි භාණ්ඩ අපි පටන් ගත්තේ සෝප් එකකින්. ඊට පස්සේ ඒක හෑන්ඩ් වොෂ් එකක්, ෂැම්පූ එකක් මේ වගේ විවිධ කැටගරි ප්‍රොඩක්ට්ස් අපි ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න පුළුවන්. එතකදී අපිට මාකට් එකේ රැඳිලා ඉන්න අවස්ථාවක් ලැබෙනවා. මේ හැම දෙයකටම අමතරව නිරන්තරයෙන් අපි innovations and modifications කළ යුතුයි. පුංචි උදාහරණයක් ගත්තොත් සෙල්ටෙල්. සෙල්ටෙල් කියලා කියන්නේ 90 ගණන් වල ලංකාවේ තිබුණු එකම ටෙලිකමියුනිකේෂන් බ්‍රෑන්ඩ් එක. නමුත් අද වෙනකොට සෙල්ටෙල් කියන බ්‍රෑන්ඩ් එක අපේ පොඩි දරුවෝ එහෙම දන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුවක් උනේ මුල් කාලෙදී මාකට් ලීඩර් වෙලා හිටපු සෙල්ටෙල් එක පසු කාලිනව එයාගේ innovations modifications වලට යන්නේ නැතුව traditional methods අනුගමනය කර මේ මාකට් එකේ රැඳිලා ඉන්නවා. එතකොට competitorsලා Dialog, Mobitel මේගොල්ලෝ හැමදෙනාම මේ මාකට් එකට එන්න වෙනවා. long term Dialog, Mobitel ඒගොල්ලන්ගේ innovative ideas, innovative product එක compete කරන්න ගත්තාම customers ලා විශාල ප්‍රමාණයක් ගැලවිලා Dialog සහ Mobitel කියන ආයතනත් එක්ක එකතු වෙනවා. මෙතනදී Celtel වලට පස්සේ Celtel එයාලගේ business එක ටිගෝ කම්පැනියට ඊට පස්සේ එටිසලාට් කම්පැනියට මේ කියන කම්පැනිස් වලට මාරුව shift වෙනවා. අවසානයේදී එටිසලාට් කම්පැනි එක merge එකක් එහෙම නැත්නම් එකතු වෙනවා හෂ් කම්පැනියත් එක්ක. ඔබට දැක ගන්න පුළුවන් කලින් මාකට් ලීඩර් වෙලා හිටපු ප්‍රොඩක්ට් එකක් ඩික්ලයින් ස්ටේජ් එකට ගිහිල්ලා මාකට් එකේ නැති වෙලා යන තත්ත්වයට ආවේ
මෙන්න මේ innovations and modifications කියන දේවල් product එක තුල නොමැති වීම නිසා. ඉතින් ඔබ දන්නවා Coca-Cola කියන්නේ ලෝකේ ප්‍රසිද්ධ brand එකක්. ඔවුන් කවදාවත් ඇඩ්වර්ටයිසින් කරන එක නවත්තන්නේ නැහැ. ඉනෝවේෂන්ස් කරන එක නවත්තන්නේ නැහැ. අලුත් product ranges, zero coke, diet coke වගේ different products වලින් ඒගොල්ලෝ නැවත markets වලට එනවා. ඉතින් අවසාන වශයෙන් මෙන්න මේ කියන විවිධ නිෂ්පාදන ජීවන චක්‍රයේ නිෂ්පාදිත ජීවන චක්‍රයේ කියන විවිධ ස්ටේජස් අපි හඳුනගෙන ඒ ස්ටේජස් වලට සුදුසුම ස්ට්‍රැටජි එක යූස් කරොත් මාකට් එකේ ඔයාගේ ප්‍රොඩක්ට් එකත් එහෙම නැත්නම් මාකට් එකේ ඔයාගේ ප්‍රොඩක්ට් එක ඩික්ලයින් ස්ටේජ් එකට යන්නේ නැතුව නිරන්තරයෙන්ම මාකට් එක ඇතුලේ හොඳ කම්පිටිෂන් එකක් දීලා රැඳිලා ඉන්න ස්ටේබල් වෙන්න හොඳම අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔබ කල යුත්තේ නිවැරදි මොහොතේදී නිවැරදි තීරණ අරගෙන නිවැරදි ස්ට්‍රැටජි එක යූස් කරලා මාකට් එකේ රැඳිලා ඉන්න අවශ්‍ය වෙන වන්නේ කුමක්ද කියන එක අවස්ථානුකූලව හඳුනා ගැනීම. ඉතින් අපි අද කතා කළේ මේ මොනවද අපේ නිෂ්පාදිත ජීවන චක්‍රයක තියෙන අවදි කියලා. අපි කතා කරා පරීක්ෂණ සහ සංවර්ධන අවධිය දෙනවා. ඒ වගේම හඳුන්වා දීමේ අවධිය, ඊට පස්සේ growth stage එකේම වර්ධක අවධිය, ඒ වගේම පරිණත අවධිය සහ පිරිහීමේ අවධිය කියලා මේ අවධි ටික තමයි අපි කතා කරේ. ඔබත් ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක් හෝ කළමනාකරණය පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔබට ගොඩක් වැදගත් වෙයි. වගේ යාළුවෙක්ට මේ පිළිබඳව දැනගන්න අවශ්‍යතාවයකින් ඉන්නවනම් එයාටත් මේ වීඩියෝ එක රෙකමන්ඩ් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙනකම් හැමෝටම සුබ දවසක්.